ඔන්න මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මගේ ප්ලාන්ටඩ් ටැංක් එක. මේක ඇත්තටම කිව්වොත් සීබ්‍රලා, නියෝන් ටෙට්‍රලා, සර්පි ටෙට්‍රලා, කෝඩි ඩෝඩලා ඉන්නවා. කෝඩි ඩෝඩලා නම් මේකේ 4 දෙනෙක් ඉන්නවා. ඇල්බිනෝ ජෝඩුවකුයි බ්‍රවුන් ජෝඩුවකුයි. මේකේ පැල වර්ගات 4ක් තියෙනවා. මේක ඇත්තටම ෆිල්ටර් එකක් නැහැ. තියෙන්නේ ඔක්සිජන් පම්ප් එකකින් ඔක්සිජන් ලයින් එකක් විතරයි. ඔන්න කෝඩි ඩෝඩ කෙනෙක් ඉන්නවා. කෝරිඩෝරලා ගැන කතා කරොත් ඒගොල්ලෝ ප්ලාන්ටඩ් ටැංක් වලට යූස් කරන්න පුළුවන් හොඳම බොටන්ඩෙලා ස්පීෂීස් එකක්. ඔන්න එයා දැන් පැලයක් ගාවට වෙලා ඉන්නවා. මේක ඇත්තට ලයිට් එක විදිහට කතා කරොත් ප්ලාන්ටඩ් ටැංක් වලට පාවිච්චි කරන්න පුළුවන් නියම ලයිට් එකක් තියෙන්නේ. ඒක ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ අන්තිමයට බලා ගන්න පුළුවන් වෙයි. මේක සීබ්‍රල ජෝඩු 10ක් ඉන්නවා. සර්පිටේටර් නම් කිව්වොත් මේකේ 4 දෙනා ඉන්නේ. සාමාන්‍යයෙන් මේකේ ප්ලාන්ටඩ් ටැංක් වලට පාවිච්චි කරන මාළු ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩි. ඒක නම් ප්ලාන්ටඩ් ටැංක් එකේ විතරක් නෙමෙයි මගේ හැම ටැංක් එකකම වගේ පාවිච්චි වෙලා තියෙන මාළු ප්‍රමාණය පොඩ්ඩක් වැඩි. මේකේ ලයිට් එක විදිහට කතා කරොත් තියෙන්නේ ප්ලාන්ටඩ් ටැංක් වලට පාවිච්චි කරන හොඳ ලයිට් එකක්. මේක ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන්.